තෙරුවන් සරණයි සියලු දෙනාට. තථාගත දර්ශනය තුළ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරතු මේ ගාම්භීර මේ පෙර නොවැසූ මේ දහම සොයන පින්තුන් උදෙසා මට හිතුණා පොඩි පැහැදිලි කිරීම් කීපයක් කරන්න. මම මෙම ප්‍රෝග්‍රෑම් එක විනාඩි 10ක් 15ක් වගේ උපරිම කාලයකට තමයි සීමා කරන්නේ. මෙතෙන්දී මම කෙලින්ම කතා කරන්නේ මේ පින්වුතුන්ලට වැරදුණු තැන. මේකේ ප්‍රෝග්‍රෑම් එකේ නමත් අපට වැරදුණු තැන කියලා මම සඳහන් කරේ ඒකයි. ඉතින් මේක පැහැදිලි කිරීමට කලින් ඉස්සෙල්ලාම මම ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මමත් මේ පින්වුතුන්ල වගේම අවුරුදු 22කට ඉතර කාලින් මේ ධර්මතාවය හොයපු කෙනෙක්. ඉතින් එහෙම යන අතරතුර තමන්ට ලැබුණු අත්දැකීම ඔස්සේ මේ පින්වුතුන්ලට යමක් පැහැදිලි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වුතුනේ මේ කියන දහම තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට විතරයි මේක ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්තම් වෙන කෙනෙක්ගේ ගත්තේ දැනුමක් මත තමන්ගේ දැනුම මත මේක ඉදිරිපත් කරන්න ඒක එච්චර ප්‍රායෝගික නෑ. හරි ප්‍රායෝගික මේ යන කෙනෙක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේක තමා තුළින්ම මේ ගවේෂණය කරලා ඊට අමතරව තමන් තුළින්ම මේක අත්දකලා මේකට ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට විතරයි මේ ධර්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් දැන් අද ගොඩක් මේ පින්වුතුන්ලා වාසනාවන්තයි. කල්යාණ මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. මේ හැම කෙනාම කියන්නේ මේ ධර්ම කොහොමද කරගන්නේ කියලා එක පැති වලින්. ඉතින් බලන්න මේක තමන්ට මේක ගලපගෙන මේ ගමන ඉක්මනින්ම ඉවර කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මේක පටන් ගන්න කලින් මම පැහැදිලි කරනවා මමත් ඉන්නේ විදේශ රටක. ඉතින් හැමතිස්සම සමහරට මට ප්‍රශ්න මොනාරි යමු කරොත් මට ඉදිරිපත් කරන්න බැරි. ඉතින් කාලයත් එක්ක ඒ වුණාට මට මැසේජ් එකක් දාන්න. මම ඕනම වෙලාවක ඕනම කෙනෙක් එක්ක මේ ගැන මම කතා කරන්න කැමතියි. ඉතින් පින්වතුනේ මේ දහම ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට පුළුවන් ඕනනම් මේක වෙන කාටත් කියන්නේ නැතුව පැත්තකටලා තමන්ගේ ඒ ගමනේ ඉදිරියටම යන්න. ඒ වුණත් පින්වතුනි මේ දහම ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් මේක හැම කෙනාටම මේක පැහැදිලි කරලා හැම කෙනාම මේ සංසාරයෙන් මුදවන්න ඒකට කැමති. ඒක තමයි මේ ධර්මතාවයේ හැටි. ඒක ස්වභාවය. ඉතින් මේ දහම පින්වතුනේ මේක ප්‍රැක්ටිකලි දහමක්. මේක කන පිරෙන්නවා අවුරුදු ගානක් තිස්සේ මේක ඇහුවා කියලා මේක ප්‍රත්‍යක්ෂ වෙන එකක් නෙමෙයි. මේක ප්‍රායෝගික දහමක්. මේක තමා තුළ සිද්ධ වෙන දහමක්. මේක පිටින් හොයන්න යන්න එපා. මේක බාහිරේ නෑ. මේක තියෙන තමන් ළඟ. අපි කරන්නේ මොකද්ද? මේ තමන් ළඟ තියෙන දහම පැත්තකින් තියලා පිටින් මේක හොයන්න යනවා. අන්න ඒ නිසා තමයි අපිට එක වැරදුණු තැනක් මම මේ පැහැදිලි කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ ධර්මතාවයේ තියෙන ප්‍රින්සිපල් එක මොකක්ද කියලා. මේ න්‍යාය මේක ප්‍රින්සිපල් එක හරියට දැනගත්තොත් මේ පින්වතුන්ලට මේක මිස්ලීඩින් වෙන්නේ නැහැ. මේක මිස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම ඒ රාමුවේ ඉඳලා ඒ නියම මාර්ගයට තමාටම මේක ඉදිරියට යන්න පුළුවන්. අපි බලමුකෝ මේ ඉන්ද්‍රිය පහත් එක්ක අපේ මොකද්ද මේ දහමත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. අපි ඉස්සලාම් බලමු ඇහැ. අපිට ඇහැට මේ ලෝකේ අපිට බලන්න පුළුවන් දේ අනන්තයි අප්‍රමාණයි. අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපේ ඉස්සරහා ගසක් තියෙනවා. දැන් ටීවී එකක් තියෙනවා. ඉතින් අපේ ඇහැ දන්නවද ඒ තියෙන ටීවී එකක් කියලා ඒක ගසක් කියලා? නෑ පින්වතුනි. අපේ ඇහැ දන්නේ ඒක ගසක්ද පොතක්ද රූපයක්ද මොකක්ද කියලා. ඇහැ කියන්නේ නිකන් උදාහරණයක් ගත්තොත් නිකන්
කැමරාවක ලෙන්ස් එක වගේ. ඇහැ දන්නේ මොකද්ද දකින්නේ කියලා. කනත් එහෙමයි. අපි කනත් බැලුවොත් අපි කියමු කනට අපිට ඇහෙනවා රතිඤ්ඤ කරලක සද්දයක්. කපුටෙක් කෑ ගහන සද්දයක්. නැත්නම් බෝම්බයක් පුපුරන බෝම්බයක් බ්ලාස්ට් වෙන සද්දයක්. ඒ කන දන්නේ මේ මොකද්ද මේ සද්ද කියන එක. එක වැඩේ කියන්නේ පින්වතුනේ අපේ මනසේ තියෙන අපේ ගත දැනුමත් එක්ක අපේ ස්ටෝරේජ් එකක් තියෙනවා. අන්න ඒ ස්ටෝරේජ් එකෙන් සිග්නල් එක දෙනවා මේක රතිඤ්ඤ කරලක් අපිට පුපුරන සද්ද ඇහුණොත් අන්න මේක රතිඤ්ඤ කරලා. මේක බෝම්බයක්. ලොකු මේ පොළොව තරම් හෙල්ලෙන තරම් ලොකු කම්පනයකින් එනවනම් මේක බෝම්බයක්. අන්න එහෙම කියලා අපේ මනස තමයි සිග්නල් එක දීලා මෙතන ඒ දෙක ගලපන්නේ. නැත්තම් පින්වතුනේ අපේ මේ ඉන්ද්‍රිය පහම අන්ත අසරණයි. ඉන්ද්‍රිය පහම දන්නේ තමන්ට ඇහෙන්නේ දැනෙන්නේ මොකද්ද කියන එක ඉන්ද්‍රිය පහ දන්නේ අපි මොකද කරන්නේ? අපි ඉන්ද්‍රිය පහ ඔය ගන්න ඉන්ද්‍රිය පහෙන් ගන්න දේවල් වලට ඒ සංවේදී වෙන දේවල් වලට අපේ මනස එකතු කරලා අපි මෙතන හදනවා. මෙතන මෙහෙම දෙයක් කියන එක. ඔන්නෝක තමයි පින්වතුනේ අපිට වැරදුන තැන. තවත් එක පැත්තකින් තමයි මම ඕක ඉදිරිපත් කළේ බලන්න මේ කියන දේ ඇත්තද වරුද කියලා. ඔව්. ඊට පස්සේ පින්වතුනේ අපි බලමු අපේ මයින්ඩ් එක කොහොමද දැන් අපි එතනින් ගැලවෙන්නේ කියලා. දැන් අපිට ඔතනින් ගැලවීමක් තියෙන්න එපා. මේ ඉඳන් නැත්තම් අපිට උදේ ඉඳන් අපි ගැඹුරු නිින්දෙන් අවදිලා ආයිත් ගැඹුරු නිින්දට යනකම්ම අපිට වෙන්නේ මේ ඉන්ද්‍රිය පහට එන දේවල් අපිට හැමතිස්සෙම ඉන්ද්‍රිය පහට එනවා. අපි ඒවා විඳවනවා එන්න එකන වෙලා තියෙන්නේ. දැන් ඒකනේ අපි මෙච්චර කල් කරපු වැරද්දත්. හරි. ඒක නිසා අපි බලමු අපි ඔතනින් ගැලවෙන්නේ කොහොමද කියලා. මෙන්න මේක හරියටම මේ ප්‍රින්සිපල් එක මේක හරියටම කෙනෙක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තොත් ඒ කෙනාට මේ සොයන ධර්මතාවය තුල ලොකු පිම්මක් පැනලා ඉවරයි. තව පොඩි දෙයක් එයාට තියෙන්නේ මේ ඉස්සරහට යන්න. හරි. අපි බලමු කොහොමද මේකේ මයින්ඩ් එක අපි මෙතෙන්දී මයින්ඩ් එක රීසෙට් කරගන්නේ කොහොමද කියලා. හරි. අපි කියමු දැන් අපි අපේ ඇත්තටම පින්වතුනි අපිට තියෙන්නේ අරමුණක් අපි ගන්නවා. ඒක ඇසුරු සැනින් ඒක ඉවර වෙනවා තව අරමුණක් එනවා. ඕක තමයි අපේ ධර්මතාවය. අපි ෂණයක් තුල ජීවත් වෙනවා ෂණයක් තුල මැරෙනවා. ඕක තමයි මේ හැම තිස්සෙම වෙන ධර්මතාවය. දැන් අපි දැන් මේක මම මුලදීම කිව්වා මේ පින්වතුන්ලට මේක ප්‍රායෝගික දහමක්. මේක ප්‍රැක්ටිකලි කරගන්න ඕනේ. මේ ප්‍රැක්ටිකලි වෙන දෙයක් වෙන ක්‍රියාවල හේතුඵල ක්‍රියාවලයක් තියෙනවා. ඒක හැමතිස්සම සිද්ධ වෙනවා. අන්න එතන අපිත් මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව කරොත් අපිට පුළුවන් මේ කියන්නේ මොකක්ද කියන එක තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න. හරි. අපි බලමු අපේ මනස කොහොමද කියලා මෙතනින් ගලවගන්නේ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම තමන්ගේ මනසේ මෙච්චර කල් තමන් මේ ධර්මයේ පිළිබඳ හෙව්වා. ඒ ගත්තේ ඔක්කොම දැනුම පොඩ්ඩක් තියන්න වෙනවා පැත්තකට. මොකද දන්නවද? නැත්තම් මේක ඒ දැනුමෙන් හොයන්න ගියොත් මේ හරියට මම කියන මැසේජ් එක කාටත් ග්‍රහණය කරගන්න බැරුව යනවා. ඒක නිසා තමන් මෙච්චර කල් මේ ෂණය දක්වා ගත්ත සීලුම දැනුම මේ ධර්මයේ පිළිබඳ මම දන්නවා. ඕක කියන්නේ ඔය පැහැදිලි කරන්න යන්නේ අරක කියලා එහෙම හිතේ තියාගෙන මේක අහන්න බෑ පින්වතුනි. මේ තමන් ගත්තේ සීලුම දැනුම තියන පැත්තකින් තියලා මනස සීරෝ කරගෙන හරි අපි මෙතනට යමු. දැන් හරි බලමු. සිතුවිල්ලක් එනවා සිතුවිල්ල නැති වෙනවා. ඔන්න ඔතෙන්ට පොඩ්ඩක් ફોකස් කරන්න. සිතුවිල්ලක් එනවා සිතුවිල්ලක් නැති වෙනවා. ඕක ඔහම ફોකස් කරගෙන යනකොට තමන් හරියට උතෙන්දී ફોකස් කරා නම් තමන්ට එහෙනම් අර කනට මම කලින් කිව්ව සද්ද වගේ කිසිම සද්දයක් එන්නේ නැහැ. තමන්ට ඇස් අරගෙන හිටියත් මේ ලෝකේ ගොඩක් දේවල් පේනවා. ඒ කොච්චර දේ පේුණත් ඒ කිසිම දෙයක් එතනින් තමන්ට කිසිම දෙයක් අල්ලන්න බෑ. මේක පෙලක්කට අපහසු නම් කරන්න ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන බලන්න මේක ප්‍රැක්ටිස් කරන්න. සිතුවිල්ලක් එනවා සිතුවිල්ල නැති වෙනවා. ඔහොම ප්‍රැක්ටිස් කරනකොට
තමන්ට පුළුවන් අර ඉන්ද්‍රිය පහෙන් ගන්න සෙන්ස් වලින් කට් ඔෆ් වෙන්න. ඒක එහෙම කට් ඔෆ් වෙන්නේ නැත්නම් තමන් මොකක් හරි අල්ලගෙන ඉන්නවා. තමන්ටම පුළුවන් මේක රියලයිස් කරගන්න. තමන්ම හදාගන්න. තමන්ගේ මාර්ගය තමන් හදාගෙන යන්න ඕනේ. ඉතින් දැන් ඔහොම කරගෙන යනකොට තමන්ගේ මනස පොඩ්ඩ මේ නුහුරු තැනට හුරු වෙනවා. ඒකයි පින්වතුනි නැත්නම් අපේ මනස කියන්නේ හැමතිස්සෙම මොකක් හරි මේ ඉන්ද්‍රිය පහෙන් අරගෙන වින්දනයක් දීලා වින්දනය කරන එකක් තමයි මේ මනස කියන්නේ. ඒකට නුහුරු වෙන එකක් වෙනකොට අපිට නිකන් අමුත්තක් වගේ දැනෙනවා. ඒකයි ගොඩක් අයට මේ ධර්මතාවය තුළ මේ කියන තැනට මේ ප්‍රායෝගික මේ කියන තැනට එන්න බැරි. අර හැමතිස්සම මොකක් හරි විඳීමකට තමයි. අපේ මනස හුරු වෙලා තින්නේ වරදව පිහිටවල තමයි අපේ මනස හැදිලා තියෙන එක හැටි. ඉතින් මෙතනින් දක්ෂයා මෙතනින් ප්‍රඥාව තියෙන මිනිස්සයා මෙතනින් ගොඩ එනවා. ඉතින් මෙතන ප්‍රැක්ටිස් කරන්න. මෙතන කරනකොට තව ගැටලු එන්න පුළුවන්. එතකොට අපි ඒව සාකච්ඡා කරගෙන අපි ඉදිරියට යමු. ඉතින් ඊට පස්සේ ඔතන ඔහොම කරනකොට ඔහොම ප්‍රැක්ටිස් කරනකොට මේ ලොකු දේවල් කරන්න ප්‍රැක්ටිස් නෙමෙයි. මේ තමන්ට නිකන් තමන් නිවාඩු පාළු ඉන්න වෙලාවක තමන්ගේ ගෙදර වැඩ ඔක්කොම ඒව කරන්න. සම්මතයේ වැඩ ටික ඔක්කොම කරන්න එපා. අපි සම්මතය පටලවගත්තොත් අපිට පරමාර්ථය ගැන හිතන්නත් බෑ. ඒක නිසා ඒ ඔක්කොම වැඩ කරලා තමන් මේ ලෙසට් නිකන් හිස් කලංකව ඉන්න වෙලාවක මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔහොම ප්‍රැක්ටිස් කරනකොට තමන්ට හුරු වෙනවා. එතකොට පුළුවන් තමන්ට මේ සෙන්ස් ගන්න එක ගොඩක් ඒක ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙනවා. ඒක වෙනවා. ඉතින් ඊට පස්සේ ඔහොම කරගෙන යනකොට තමන්ට පුළුවන් තමන්ගේ මනසේ ලොකු සමාධියක් වගේ ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ කියන ප්‍රැක්ටිකලි මගම තමයි මේ උතුන යෝනිසෝ මනසිකාරය කියලාත් කියන්නේ. ඉතින් අපි මනස එක තැනකට යොමු කරගන්න, එක තැනකට අපි එක තැනකට ග්‍රහණය කරගන්න තමයි අපිට ඕනේ. ඉතින් ඊට පස්සේ එහෙම යනකොට අපිට පුළුවන් මේකේ දැනෙනවා ලොකු සහනයක් තියෙනවා. එතකොට අපිට ලෝකේ නෑනේ අපිට ලෝක ප්‍රශ්න අපි ලෝකෙට දීලා තියෙන්නේ. අපි ලෝක ප්‍රශ්නේ අපේ කරගෙන නෑ. අපිට සහනයක් දැනෙනවා. හොඳ රිලීෆ් එකක් දැනෙනවා. ඒ වුණාට මෙතන නෙමෙයි තැන. තව ඉදිරියට යන්න ඕනේ. ඉතින් මෙහෙම අපි ඔහොම කරගෙන යනකොට අපිට යම් කිසි මොහොතක ඒක මෙතන අහවල් දවසේ අහවල් වෙලාව කියන බෑ. යම් කිසි මොහොතක තමන්ටම තමන්ගේ මනසෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ හැම පින්වතුන්ලා කෙනෙක්ගේම විය යුතු දේ. මම දන්නවා මේ පින්වතුන්ලා සීලුම් දෙනාට මේ කරගන්න පුළුවන්. ඉතින් ওই පින්වතුන්ලා තමන්ව විශ්වාස කරනට වැඩිය මම ওই පින්වතුන්ලා විශ්වාස කරනවා. මේක කරගන්න පුළුවන්. මේ හරි මඟ. දැන් මෙච්චර කල් අපි බණ ඇහුවා. අපි ඇහුවේ ප්‍රංශ භාෂාවෙන්. ප්‍රංශ භාෂාවෙන් ඇහුවා අපිට මේක තේරුන්නේ නැහැ. මේක මේ තමා තුළ තමන්ගේ මානසික සිද්ධ වෙන මේ සිද්ධාන්තයක් කියන එක තේරුම් ගත්තේ ආයේ ගොඩක් අඩුයි. ඒක නිසා තමයි මේ මාස අවුරුදු ගණන් තිස්සේ තාම මේක අහන්නේ. කන පිරෙන්න අහනවා. ඉතින් කන පිරෙන්න ඇහුවට කොච්චර ඇහුවත් වැඩක් නැහැ. මේක මේ ප්‍රායෝගිකව මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ඔක්කොම මේ හැමදෙනාම පැහැදිලි කරන මේ පරමාර්ථ ධර්මයේ මේ ක්‍රියාවලිය තමන්ගේ මේ මනස තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. අන්න ඒකට ගලපගත්තේ නැති එක තමයි මේ කරපු වැරද්ද. ඉතින් අපි බලමු කොහොමද මේක ඉදිරියට කරගෙන යන්නේ. මම ගොඩක් පැතිකඩ මම දන්න මේ පින්වතුන්ලාගේ තියෙන ඔක්කොම මේ වීක්නස් මේ වැරදි තැන් ටික මම ඒ ටික තමයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේක කරගෙන අපි යමු. ඒ කරගෙන යනකොට තව ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඒ වලට මම කැමති මේ පින්වතුන් එක්ක ඒක සාකච්ඡා කරගෙන මේ ඉදිරියට යන්න. මේක පින්වතුනි මේක වන් වේ ගමනක් තියෙන. අයිත් හැරෙන්න බෑ. අපි දන්නේ අපිට ගැරන්ටියක් නැහැ. අපේ පංචස්කන්ධය කොයි වෙලාවෙ මේ පොළොවට යයිද කියන එක. ඉතින් ඒක නිසා අප්‍රමාදී වෙන්න මේක ප්‍රින්සිපල් එක තුල ඉන්න. එතකොට තමන්ටම තමන්ගේ මේ අඩුපාඩු ටික රියලයිස් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. පින්වතුන්ලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.